ඔයා හොඳ ඔන්ටර්ප්‍රීනියර් කෙනෙක් නම් හැමතිස්සෙම ප්ලෑන් කරන්න ඕන ඔයාගේ රිස්ක් එක අවම කරගන්නේ කොහොමද කියලා. රිස්ක් එක අවම කරගෙන පොඩි කාලෙම කොහොමද බිස්නස් එකක් හරියට ගොඩ දාන්නේ කියලා දැනගන්න මේක තමයි හොඳම කතාව. අවුරුදු 15ක් වෙච්ච ඇමරිකාවේ කොල්ලෙක් එයාගේ යාළුවෙක්ගේ ගෙදර යනකොට මැෂින් හදන්න තිබ්බ ආසාවට ඒ යාළුවා පින්බෝල් මැෂින් එකක්. ඒ කියන්නේ අර කොයින්ස් දාලා ඒ කාලේ සෙල්ලම් කරන්න තිබ්බ මැෂින් එකක් හද ඉන්නවා. මේ කොල්ලට තේරෙනවා මෙන්න මේකෙන් රිස්ක් එක අඩුම විදිහට බිස්නස් එකක් පටන් ගන්න පුළුවන් කියලා. දන්නවද මේ කොල්ල මොකද කරන්න කියලා? ටක් ගාලා ළඟ තිබ්බ බාබර් ෂොප් එකට යනවා. සලෝන් එකකට. ඊළඟ සලෝන් එකේ ඕනගෙන් අහනවා අපි ගාව තියෙනවා මෙහෙම පින්බෝල් මැෂින් එකක්. අපි මේක ගෙනල්ලා තියලා ඒකෙන් එන්න සල්ලි 50-50 බෙදාගමුද කියලා. අර ඕන කැමති වෙනවා. මෙන්න මේ මැෂින් එකේ පළවෙනි වීක් එකේම ආදායම හම්බුනාම මේ කොල්ලෝ දෙන්න මවිතයට පත් වෙනවා. මොකද ඉන්වෙස්ට් කරපු සම්පූර්ණ ගාන පළවෙනි වීක් එකෙන්ම කවර් වෙනවා. ඊට පස්සේ මේ දෙන්න තව මැෂින්ස් 7ක් මේ විදිහට හදලා හොඳ බිස්නස් එකක් හදා ගන්නවා. ඒක අවුරුදු 2ක් ඇතුළත මේ කොල්ලෝ දෙන්න වෙන ඉන්වෙස්ටර් කෙනෙක්ට විකුණනවා ඩොලර් 1200කට. ඩොලර් 25න් පටන් ගත්ත බිස්නස් එක 48 ගුණයක් වර්ධනය කරනවා අවුරුදු 2ක් ඇතුළත. දන්නවද මේ කොල්ලගේ නම දැන් මොකද්ද වෙලා තියෙන්නේ කියලා? මේ තමයි වොරන් බෆට්, ලෝකේ 9 වෙනි richest man. හොඳට මතක තියාගන්න පුතා, ඒ වගේ richest අයත් රිස්ක් එක අවම කරලා පොඩි බිස්නස් වලින් තමයි මුලින් පටන් ගන්නෙ. ඒක හින්දා ඔයත් ඉස්කෝලේ යන ගමන් ඔයාගේ තියෙන බිස්නස් අයිඩියා එක රිස්ක් එක අවම කරලා අදම පටන් ගන්න. අපි ආසයි ඔයාගේ බිස්නස් අයිඩියාස් දැනගන්න. ඒක හින්දා මේ වීඩියෝ එකට කමෙන්ට් කරන්න. ඊළඟ ලෙසන් එක අරගෙන ඊළඟ වීඩියෝ එකේදී